මේ ධර්ම දේශනා පැවැත්වීම සඳහා මේ ප්‍රධාන පිළිදායක වුණුවක් වෙනවා. ඒ සියලු දෙනාම සෝකීය මෞපියන් වෙනුවෙන් මේ ධර්ම දේශනාව සිදු කරලා පිටේ සම්බෝධ කරගෙන බලාපොරොත්තු වෙනවා. SKA යුලියන් හේරා ඒ වගේම ප්‍රතිමිය වසර 4කට මේ පරිණෝමියා ඒ දූදරුවන් ඇති ඥාති මිත්‍රාදී මේ සිදු කරනවා. ඒ වගේම මේ පෞලේ නියමිත සියලුම සාලේ ඥාතීන්ටත් පින්නනෝදන් කරවීමට බලාපොරොත්තු වෙනවා. සියලුම ප්‍රාර්ථනාවන් දිහා බලනකොට ඒවා උදාමත් ශීඝ්‍ර වැදගත් ප්‍රාර්ථනාවක් නැත්නම් බලාපොරොත්තු ප්‍රතිය මවවරුන් පියවරුන් ඒ වගේම වැඩිහිටි ඥාති මිත්‍රාදී සින්දනාම සිහිපත් කරලා මේ වගේ පොයේ දවසක ලැබෙන කිසි කුසලාන සංස්කරණයක් තියෙනවා නම් ඒ සියලුම කුසල ඒ නලිගේ ඥාතිට අනුමෝදන් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. මා මුලදී සුළු පාඩයක් කිව්වා. අත්ති වික්කවේ තදායතනං න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ඡන්ද සුමිය කියා न විඥානචායතන ආකින්චඤ්ඤායතන දේව සංඥා නා සංඥා මෙන්න මේව සූත්‍රයේ ඒ සූත්‍රය තමයි පරිනිබ්බාන සූත්‍රය කියන සූත්‍රයේ මේ සඳහන් කොටසක් තමයි නත්නම් නැති පරිනිබ්බාන සූත්‍රය කියන එක මම හිතන්නේ වැඩි කියන්නේ අපේ සූත්‍ර හතරක් දේශනා කරලා තියෙනවා. ඒකේ එක කොටසක් තමයි මේ පරිනිබ්බාන සූත්‍රය. ඊටාම කෙටි සූත්‍රයක්. දැන් පොත්වල මුද්‍රණය වෙලා තියෙනවා. මේ තුල තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන්ම හසුරුවන. එතකොට මෙන්න මේ මෙතෙන්ද අපි හැම කෙනෙක්ම යා යුතුයි. මේකට කියනවා නිර්වාණය කියලා. ඒ නිර්වාණය කියන එක තමයි අර මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරන්නේ. නපට අත්ති වික්කවේ තදායතන මහණෙනි මෙන්න මේ වගේ තැනක් තියෙනවා. ඒක තමයි පාලියෙන් කියන්නේ. අත්ති වික්කවේ මහණෙනි මේ වගේ ආයතනයක් නැත්නම් තැනක් තියෙනවා. ඒ තැන කොහොමද? එතන පඨවි ආපෝ තේජෝ වායෝ නැ ආකාසානංචායතන නැ විඥානංචායතන නැ නේව සංඥා නා සංඥායතන නැහැ කියලා ඉති විග්‍රහ කරගෙන යනවා. එතන ඡන්ද සූර්ය ඒව මොනවත් නැහැ. ඒකට අපිට හිතන්නේ හිස් කියලා. මේ හිස් බවක් කියවට මෙතන තියෙන ස්වභාවය තමයි හරිම මේ කල්ලු තැනක් මෙතන කියන එක සාමාන්‍ය වචනේ කියන්න පුළුවන්. මෙන්න මේ තැනට තමයි අපි අවසානයේදී යා යුත්තේ.